අසාධාරණයි නේ. නෑ එක කෑල්ලයි කෑවේ. මොකද බලුකම් ගන්නේ. උස්සන්නේ ලෝකල්. මම උස්සන්නේ නෑ. ඇයි? මම අයියානේ මේ සමාන මේ එතකොට අවාසි වාඩ ලොකුයි ඒක. අපි ඊළඟට try කරන්න යන්නේ. අපෝ අප්පාව නවත්තන්න. ඉච්චරයි. බඩ ජාරියෝ දෙන්නෙක් වගේ. යුවනස් ඩයරි. ඉතින් අපි යන්නේ මේ අපිට චූටි බඩගින්නක් ආවා. චූටි නෙමේ ටිකක් ලොකු එකක්. පැණි රහමනේ ගොඩක් මෙහෙ තියෙන්නේ. ඉතින් අපේ රහට හරියන්න ඉතින් අපි හොයාගෙන ආවා මේ බේක ෂොප් එක. අපි මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා. මේකේ කෑම ගොඩක් රසයි. මීට කලින් කාපු නැති කෑම තමයි අද try කරන්නේ. ඉතින් අපි එක ගානේ හැම වර්ගකින්ම වගේ ගත්තා. සමහර කෑමවල අපිට ටේස්ට් එක එතන චෙක් කරන්නත් පුළුවන්. මං ඉතින් ඒකත් කාලා බැලුවා. අපි ගොඩක් වෙලාවට නොදන්න කෑමක් ගන්නකොට මුලින් හැම වර්ගෙම එක ගානේ අරගෙන කාලා බලලා තමයි අපි දෙන්න ටේස්ට් එක තීරණය කරන්නේ මොනවටද කැමති කියලා. අපි වගේ බෙදා හදාගෙන මරා ගන්න කට්ටිය එහෙම ඉන්නවද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. තේල මැකිරෙනවා. දැන් හදපුවා වගේ. ඔන්න අපි අරගෙන ඉවරයි. ඉතින් බලන්නකෝ යාලා හරිම ලස්සනට ඒ ටික පැක් කරලා අපිට දෙනවා. ෂොප් එකෙන් එළියට එනකොටම මෙන්න කිව්වේ නැතයි එයාට කේක් කන්නත් ඕන කියලා. දැන් යනවා ඉතින් අපි ආසම කරන කේක් ෂොප් එකට. මේ ෂොප් එකේ තියෙන කේක් වර්ග මාරම රසයි. අද යනකොට අපි කාපු නැති තවත් ෆ්ලේවර්ස් වර්ග ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අද try කරන්න යන්නේ ඒවා. කොරේ මොහිතොත්සු. තොනරි. මේකේ රස විතරක් ප්‍රයිස් එකත් ඒ වගේම අහසුසට. හරි. ඒකත් ගත්තා. දැන් නම් ගෙදර යනවෝ. බලන්නකෝ ඉතින් එයාලගේ පැකින් එක. අපි ඉතින් පළවෙනි එකෙන් පටන් ගමු. නිකම් ඉතදකිමාස්. ඊළඟ මොකක්ද try කරන්නේ? මල්ල ලොකු වල. මේ වලල. මේක හරි. අනිත් කෙලමට ඕන. ඇයි? අනිත් වල. හානේ. මේක නිකම්ම කකුණ රහයි. වැඩි වඩ තපොඩි කැල්ලක් කඩමු. කිසිම ලොකු වන්නේ නැහැ. අර අමා ඉල්ලපන්. පතුඩිය. මොන අඩ එනවා කදිම. බෑ. මට. දැන් කෑවනේ මට නෑ දැන් සමාන සමාන. දැන් මේක අතුළු ගම්මිරිස් දාලා තියන්නේ. මේ දෙකෙන් මොකක්ද ඕන? මේ දෙකෙන් මං ගාන්න මේව කරලා තියෙන හින්දා ඕන එක්කම. ගෝවා චිකන් ඒ වගේම සෝස් එකක් තමයි මේක ඇතුලේ තිබුණේ. මම කැමති මේකට. try කරමු මේක. වැඩි මට. ඒක වැඩි නෑ. ඉතින් එහෙනම් ඒකේ බිත්තර ගාල්ලක් දෙන්න. එහෙනම් බලුවම බලන්නේ. ඈ?
මීට බලු කොන කරන්න ගිහින්. මොකද බලුකම් තෙල් නාට රහයි. ඔන්න ඉතින් මං ආසම පාට් එක. අපි කේක් වල රස බලමු. මේ චෙරි, මේ පීච්. නම් දන්නේ නැති පළතුරු වලින් දාලා හදපු මේ කේක් එක නම් පට්ට. මට වගේ අම්ම කෑවා. මරා ගන්නවා. ලස්සනයි. කළු තල ක්‍රීම් එකක් විතරයි මේක ඇතුලේ තිබුණේ. මම නම් වැඩි මේකට ආස නැහැ. හැබැයි පේස්ට්‍රි එක හොඳයි. ඔන්න ඉතින් මිනි බ්ලොග් එක ඉවරයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි බයි.